කිව්වනේ ඉස්සරහට එන්න අපි කතා කරමු මේ වැඩේට යන ගමන් කියලා ටෙලිවල කතා කරමු සර් පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා මම හිතුවේ මේ වගේ එකක් කියලා. ඉතින් බොහොම ස්තුතියි මේ වගේ දෙයක් සංවිධානය කරාට. අතන මම කියන තරම මම දන්නේ මොකද කරාද කියලා. ඒ කෙසේ වෙතත් මම දැන් අපි ආව මම ඊළ දෙවෙනි දවසේ අපි මේ වගේම රැස්වීම් කීපයක්ම තිබුණා. ජාතික කාර්ය මණ්ඩලය සමග කතා කරා, අනාදින කාර්ය මණ්ඩලය සමග කතා කරා, ශිෂ්‍යයන් සමග කතා කරා. වගේ රැස්වීම් කීපයක් තිබුණා. ඉතින් මේ රැස්වීම් කීපෙදිම මේ අපි නොයෙකුත් දේවල් තියෙන අනුපාඩු කෙරෙන්න ඕන දේවල්, යෝජනා, ඒ වගේ ගොඩාක් දේවල් අපි කතා කරා ඒවා සටහන් කරගත්තා. ඒවෙන් අපි පුළුවන් පරිමෙන්ම මේ පෞද්ගලික කාලේ ක්‍රියාත්මක කරා. සමහර දේවල් ක්‍රියාත්මක කරන්න බැරි වෙන්නත් ඇති. කාලය ප්‍රමාණය සහ ක්‍රමවේදවල තියෙන මේ ඒවා හැම ක්‍රමවේද පිළිබඳ යන්න ඕනි. ඒවත් එක සමහර ඒවා ක්‍රියාත්මක වෙන්න ඇති. සමහර අයගේ බලාපොරොත්තු ගන්න ඉතු වෙන්නේ නැති. සමහර අය ඉතු වෙන්නේ නැති. හැබැයි සමස්තයක් ලෙස අපි හිතනවා යම් මට්ටමකට මේ විශ්වවිද්‍යාලයේ යම් මට්ටමක විද්‍යාත්මක හොඳ තත්ත්වයක් ඇති කරගන්න අපි සියලු දෙනාට පුළුවන් වුණා කියලා. ඉතින් මේ විශ්වවිද්‍යාලයේ මේ තන්නිසි බලධාරී විදිහට පත් වෙලා ඉන්නේ කියලා මම කලින් කිව්වා. මම හිතන්නේ කිව්ව දෙනෙක්ට මට ආරාධනා කරා මම ඉස්සෙල්ලා පොඩි අදිමදි කරා. නමුත් පස්සේ මම මේ තන්තුර බාර ගන්න කැමති වුණේ මම මේ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක් නිසා. ඒක පැත්තකින් රජයේ ආණ්ඩුව නෙවෙයි රජයේ දෙකක් කියන සමහර දෙයක් ඇති සමහරට. නමුත් ආණ්ඩුව නෙවෙයි රජයේ අපි රජයේ සේවකයන් විතර අපි ඔක්කොම එකේ රජයේ කියන එක අපි ඔක්කොම එකේ ඉන්නේ. ඒකයි මම කිව්වේ රජයේ මගේ ඉල්ලීමක් කරා. ඒකට රජයේ සේවකයෙක් වශයෙන් රජයේ ඉල්ලීමට අපි ප්‍රතිචාරයක් දැක්විය යුතුයි. අපිට ඒ කරන්න පුළුවන් නම් ඒක පළවෙනි කාරණා. දෙවෙනි කාරණාව මේ විශ්වවිද්‍යාලයේ මගේ විශ්වවිද්‍යාල නිසා මගේ විශ්වවිද්‍යාලයට අපිට සේවයක් කරන්න පුළුවන් කියලා ආවම කියන්නේ සුසු නැති නිසා මට පෞද්ගලිකව යම් අපහසුතා මේ වගේ ඇති වුණත් මම ක්‍රියේට් කරා. මොකද මම මේ වෙලාවේ ටිකක් පෞද්ගලික මේවා යන වෙලාවේ කියන්නේ පෞද්ගලිකව ඒ වෙලාවේ මගේ පුතා දෙන්නාම තමයි ඒ ලෙවල් යන්නේ පටන් ගත්තේ. ඒතකොට ඒගොල්ලෝ මේ තනියෙන් ඒවා ඔක්කොම කරගන්න දාලා වෙන මට සපෝට් එකක් දෙන්න බෑ. යටින් එතෙන් ගිහින් දාන්න භාගී වුණා වික්කන්නේ නෑ. ඒ ටිකක් තියෙනවානේ. ඒ වැඩ ටික මේ විතර බාර දීලා මම එන්න තීරණය කරා. ඒගොල්ලොත් ඒකට මේ එහෙම කැමැත්ත දැක්වුවා නම. ඒ උත්තරය දැක්වේ නෑ. ඒ අනුව අපි ඇවිල්ලා මේ පහුගිය පළවෙනි දවසේ මම මතක ඇති මම ඉල්ලීමක් කරේ. මට ප්‍රධාන කාරණා කීපයක් ඇවිල්ලා තියෙන ප්‍රධාන කාරණා. ඒකේ එකක් තමයි කොන්ග්‍රේෂන් එක. අනිත් එක වයිස් චාන්සලර් ඉලෙක්ෂන් එක තියෙන එක. තමයි ප්‍රධානම කාරණා දෙක විදිහට තිබුණේ. ඉතින් මම ඒ වෙලාවට කොන්ග්‍රේෂන් මේ වයිස් චාන්සලර් ඉලෙක්ෂන් එක අපි බලා ගන්න එකට ඔබතුමාලා මෙලගේ සහයෝගය යම් විදිහකට අවශ්‍ය. නමුත් ඒ ලොකු සහයෝගයක් නැතුවත් අපිට ඒක කරගන්න පුළුවන්. නමුත් කොන්ග්‍රේෂන් එකට හැමෝම සහයෝගය ඕන කියලා මම දන්නේ අර කිව්වා වගේ මේ බොහොම කොන්වර්සේෂන් කරද්දී කියලා කොන්වර්සේෂන් කරනවා වගේ මේ දැනීමක් නැති නිසා මම සහභාගී වෙච්ච කොන්වර්සේෂන් එක සහ මේ හැබැයි කොන්වර්සේෂන් එක මම බලාපොරොත්තු වුණාටත් වඩා බොහොම හොඳින් අපිට කරගන්න හම්බුණා. ඒ කියන්නේ මේ සිංහාට ස්තුතියි. ඒ වගේම මම පොරොන්දු වෙච්ච විදිහට අපි හැමෝගෙම දින මේ ප්‍රශ්න දුකියන වලින් සඳහා කටයුතු කිරීමට කමිටු කීපයක් පත් කරා. ඒකට මුගේ දුකියන වලින් ඉපත් කරා. ඉතින් ඒවා සලකා බලලා ඒවට යම් තීරණ ලබා දුන්නා.
ඒවා අපි මහුගිය පාලක සභාවට ඉදිරිපත් කරලා අපි ක්‍රියාත්මක කරන්න මේ ක්‍රියාත්මක කරා ඒවයින් සමහර ඒවා ශනිකව ක්‍රියාත්මක කරන්න පුළුවන් ශනිකව ක්‍රියාත්මක කරා ඊයේ සමහර ඒවා ක්‍රියාත්මක කරා අදත් සමහර ඒවා ක්‍රියාත්මක කරනවා හිතත් කරනවා අන්තිම දවස් දක්වා ශනිකව ක්‍රියාත්මක කරන පුළුවන් සියල්ලම ක්‍රියාත්මක කරනවා ඒ වගේම සමහර ඒවා තියෙනවා තවදුරටත් සොයලා බලලා කරන්න ඕනේ ඒවට අපි ඒ අංශ වලට පාලක සභාවෙම උපදෙස් දීලා තියෙනවා ඒවට වෙනමම විශේෂිත පාලක සභා පත්‍රිකා ඉදිරිපත් කරන්න කියලා ඒ කරුණු තව වැඩිදුර හොයන්න ඕනේ. ඒවත් ඒ පාලක සභා පත්‍රිකා ඉදිරිපත් කරයි. මම සාමාන්‍යයෙන්ම මාවංකෝ කියන ඕනේ කියන කාට හරනත් මට අහන්න. මම සතුටු වෙනවා ඒ පත් කරපු කමිටු දෙකෙන් මම සතුටුයි සිස්ටම් වෙනින් පත් කරපු කමිටුවේ මට ලැබිච්ච තීරණ ගැන මම සතුටුයි 100%. අන්තිම කාර්යය ගැන මම 100% සතුටුයි. නමුත් අනන්තිම කාර්යය මණ්ඩලය ගැන ලැබිච්ච තීරණ මට කියන්නේ මම 100% සතුටුයි කියලා. මම සැටිස්ෆයිඩ් නෑ. නමුත් ඒ කාලයත් එක්ක මට නැවත වතාවක් සමහර ඒවා මට නැවත වතාවක් පරීක්ෂා කරලා මට අවසාන තීරණයම දෙන්න තිබුණා නම් තමයි මම සතුටු. සමහර දේවල් අපි මම කිව්වා සමහර ඒවා නැවත පත්‍රිකා ඉදිරිපත් කරනවා. ඒවත් මට කරලා ඉවර කරන්න තිබුණා නම් තමයි මම සතුටු වෙන්නේ. නමුත් අනන්තිම කාර්ය මණ්ඩලයේ මට සමහර දේවල් මම මේ දවස් ටික ඉවර කරගන්න බැරි වෙච්ච කියන මම සතුටු නෑ. හැබැයි මම හිතනවා 100ට යම් ප්‍රමාණයක් 50ක් වැඩි කොහොමත් 80 විතර ප්‍රමාණයක මට සතුටු වෙන්න පුළුවන් කියලා. ඒවයි ප්‍රධාන පොදුවේ තිබුණු ඉල්ලීම් සම්බන්ධයෙන් අපි අවශ්‍ය තියෙන අරන් දෙනවා. පොදුවේ තිබුණු ඉල්ලීම් වල ප්‍රධාන එකක් තමයි නිවාස ප්‍රශ්නේ වගේ. ඒවට අපි තීරණ අරන් තියෙනවා. ඒවට අපි සුජුවම ගන්න පුළුවන් උපරිමම තීරණය අරන් තියෙනවා. ඒ ගැන මේ ඉදිරියේ දැනුම් දෙවි. ඒ මොන හරි වැඩිපුර අය කරලා තියෙනවා ඉරිපත් කරනවා ඔක්කොම ඉදිරියේදී සිද්ධ වෙවි. ඒ තීරණ අපි ඔක්කොම අරන් තියෙනවා. ඒ නිසා මම හිතනවා අපිට මේ කිටි කාලය තුල අනිකුත් කරගෙන යන්න ඕනේ. මොකද ඒවා විතර විසඳලා ඉන්න බෑ. මේ වගේම තව පිටින් එල්ල වෙන ඔබ නොදන්න අභියෝගයක් තියෙනවානේ. හරි සමහර අය දන්නේ නැති නමුත් පිටින් හැම දිනයකම වෙනත් අභියෝගයක් එල්ල වෙනවා. ඒකට මුහුණ දීගෙන යන්න ඕනේ පිනා වෙලා පිටුමට ඉදිහට අපිට තියෙනවා ගොඩක් අභියෝග මේවා කරගෙන යනකොට. ඒ අභියෝග වලට මුහුණ දීලා මේ කිසිම දෙයක් අපේ පෞද්ගලික කාලය තුළම නරක ආරංචියක් නරක දෙයක් පත්තරේකවත් වෙනත් දැනගවත් වාතාවරණ විදියට අපි කටයුතු කරන්න ලැබුණා. ඒක ගොඩාක් අය සහයෝගය දුන්නා. අපි තනියෙන් කරපු දෙයක් නෙවෙයි. ඒක තනියෙන් කරන්නත් බෑ. ඒක කවුරුහරි හිතනවා තනියෙන් මේ මට ඒ ශක්ති ප්‍රමාණය තියෙනවා මම කොහොම හරි මේක තනියෙන් එහෙම එකක් කරන්න බෑ. මේ වගේ විශාල ආයතන. ඉතින් ඒ වගේම සමහර අපි ආයතනයේ සමහර කොටස් තියෙන විසිරිලා. ඉතින් ඒ නිසා ඒ තැන් වල ඉන්න අය සහයෝගය දුන්නේ නැත්නම් එහෙම කරන්න බෑ. ඉතින් මට ඇත්තටම බොහොම සතුටුයි මේ කාලය තුල අපිට කරන්න පුළුවන් මේ වැඩ කොටස ගැන. මම මේවා කියලා කියන්නේ නැහැ. මම කවදාවත් එහෙම කියන්නේ කැමතිත් නැහැ. මම ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ සියලු දෙනාම එක එක විදිහට මේ හොඳ කිව්වා. නමුත් ඒකත් මම බලාපොරොත්තු වෙන්නේ මම සතුටුද කියන එක. මම හැමදාම කියනවා මේ ලේකාධිකාරිතුන්ට කියනවා මම සතුටු නම් මම අනිත් කවුරු ඔබ සියලු දෙනාම මට බැන්නත් මම සතුටු නම් මම හිතනවා මම සාර්ථකයි කියලා. ඉතින් මේ වෙලාවේ මම සතුටින් තමයි ඉන්නේ. මම සතුටුයි මට මේ ලැබිච්ච සහයෝගය ගැන අපිට කරන්න පුළුවන් වැඩ ගැන මම සතුටුයි. ඒ නිසා අපි සතුටින් තමයි යන්නේ. මට නොයෙකුත් අවස්ථාවල යෝජනා කරා තියෙන නමුත් මම ආවියම් විශේෂ කාර්යයකට මම හිතනවා විශේෂ කාර්යය අපි ඉටු කරා. ඉතින් ඒ වගේම දැන් අලුත් උපකරණතුමාවත් වෙනවා. එතුමා සෙන්සුරාදා අනිද්දාට වැඩ බාර ගන්නවා. ඉතින් එතුමාටත් දැන් මේ අපි යම් කිසි විපිරීමක් ඇති වෙලා කියලා ඔබ හිතනවා නම් ඒ විපිරීම තවදුරටත් ගෙනියන්න
සියලු දෙනාගේම සහයෝගය මට දුන්නටත් වැඩිය පොලිම සහයෝගය දෙන්න. එතකොට තමයි ඔබ ඇත්තටම ඔබට මේක වෙනස් කරන්න ඕන වුණා කියන එක පෙන්වන්න පුළුවන් වෙන්නේ. මේ කිසි කාලෙක මේක වෙන්නන්න බෑ. ඇත්තටම මේ විශ්වවිද්‍යාලයේ යම් කිසි වෙනසක් කරන්න ඔබට වුණා නම් ඒක එහෙම ඔබට ඇත්තටම මේ වුණාව තිබුණා කියන එක පෙන්වන්න පුළුවන් වෙන්නේ එතකොට. ඒ නිසා මේ අලුත් උපකරණතුමාට මම නම් පිට විශ්වවිද්‍යාලේ පිට කාලයක් ඉඳලා ආව නිසා මට විශේෂයෙන් කාගෙත් එක්ක සම්බන්ධතාවක් නැහැ. ප්‍රශ්න ඇතිලක් නැහැ. එහෙම දෙයක් නැති නිසා මට පහසුයි. දැන් ඔබ මේ අලුත් පත්වෙන උපකරණතුමා මේ විශ්වවිද්‍යාල කාලයක් ඉදිරියට හිටපු කෙනෙක් නිසා එතුමාට මට වැඩිය සමහර ලාවට යම් ප්‍රශ්න මේ ඇති වෙච්ච ඒවා ඒ වගේම විශේෂිත මිත්‍රකම් ඇති වෙච්ච ඒවා තියෙනවා. ඒකට ඒ විශේෂ මිත්‍රකම් ඇති වෙච්ච ඒවා දැන් පුරුදු විදියට වැඩ කරනකොට ඒ විශේෂිත මිත්‍රකම් තියෙන ඇට ඒ මිත්‍රකම් පාන්න බැරි වෙනවා. ඒක අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම එතුමාට සිද්ධ වෙනවා අපිටත් සිද්ධ වෙනවා අපේ මනාවකම් තිබුණා නම් ඒවත් අමතක කරන්න. එතුමාටත් ඒක සිද්ධ වෙනවා අපිට අනිත් අයටත් සිද්ධ වෙනවා. අපි දෙපාර්ශ්වයෙන්ම එතුමා ඒ වටියාගෙන වැඩ කරත් ඒ ප්‍රශ්නයක් වෙනවා අපි තියාගෙන වැඩ කරත් ඒ ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නේ අවසානයේ විශ්වවිද්‍යාල ප්‍රශ්නයක් වෙනවා. විශ්වවිද්‍යාලයේ දියුණුවට. ඒ නිසා අපි සියලු දෙනාම අලුත් වෙන උපකරණතුමාත් එක්ක එතුමාත් මම හිතනවා හැම දිශාම සමානව බලයි කියලා සමසිතින් බලයි කියලා අපිත් එතුමා දිහා අන්න ඒවා මොනවා වුණත් අන්න දයාලුකමක් තිබුණා කෙනෙක් අකමැත්තක් තිබුණා ඒ ඔක්කොම අමතක කරලා සමසිතින් බලලා ඉතිරියේදී එතුමාත් එක්කත් ඒ ගමන ඉතින් එහාට යන්න ඔබ සියලු දෙනාගේම සහයෝගය දෙන්න කියලා මම ඉල්ලනවා. ඒ කියන්නේ මේ ඊයේ මට පීඨාධිපතිවරු මේ වගේ හම්බෙලා අපි කතා කරා. අද ඔබතුමාලා මේ වගේ මට හම්බෙලා කතා කරා. අද හවසේ මේ පරිපාලනය දාගෙන හම්බෙලා කතා කරන්න ඕනේ කියලා කිව්වා. හෙට මට දේවල් ගොඩක් කොළඹ යන්න තියෙනවා. හවස් වරුවේ තමයි මම අන්තිම මේ කොටස වෙන්නේ. හෙට හවසත් මම හිතන්නේ සමහර අධ්‍යයන කර්මාන්තයේ කර්මී වගේ ඇසීමක් කරනවා කියලා කියනවා. ඉතින් මම හැමෝටම එකම අවස්ථාව තමයි දෙන්නේ විශේෂයෙන් මේගොල්ලෝ කිසිම කෙනෙකුට වෙනසක් නැහැ. ඒ හැමෝටම මේ අවස්ථාව වඩ පුළුවන් පරිමෙන් අපි ලබා දෙනවා. ඉතින් මට හරි සතුටුයි මේ වෙච්ච පිටක් ඇවිල්ලා ඉන්නේ ගැනත් මේ මට විශ්වවිද්‍යාලයේ වෙන යම් කිසි සේවයක් මම ඉගෙනගත් විශ්වවිද්‍යාලයේ වෙන යම් කිසි සේවයක් කරන්න හිතුවත් නැති අවස්ථාවක් ඒකවත් නැති වෙලාවක ලැබිච්ච එක ගැන මම සතුටුයි. ඒ වගේම මම අවසන් වශයෙන් කියන්න කැමතියි විශ්වවිද්‍යාලයේ දැන් අර කියනකොට මේ නිසිබල්දාරි කියලා කියන්නේ දෙන්නේ ඔබෝලපති කියලා කියවෙනවා කියලා කිව්වා වගේ මම හිතනවා මම ඔබෝලපති කෙනෙක් කරන්න තියෙන වැඩ ටික ඔක්කොම මට හම්බුණා කියලා මේ කාලේ. මේක පොඩි අර මේ කම්පියුටර් තද කරලා ඔබෝලපති කාලේ මෙහෙම තද කරලා ඉන්නවා පොඩි එකට දාලා ඒක දුන්නා වගේ එකක් තමයි මට හිතෙන්නේ. මොකද මේකේ කොන්වර්සේෂන් තිබුණා පීඩානිපතුරුපත් කරන ඒවා තිබුණා ඔබෝලපතිලෙන් සෝරන්න තිබුණා DC එකේ ඒවා තිබුණා ඒ වගේ තිබුණේ මෙන්න මේක තිබුණේ නැහැ කියලා එකක් නැති වෙන සියලුම අවුරුදු 3 ඇතුළේ තියෙන ඒවා සියලු දේ මේ පොඩි කාලේ කම්ප්‍රෙස් කරලා හදපු එකක් තමයි දීලා තිබුණේ. ඒ නිසා මම හිතුවා මට ලොකු වාසනාවක් හම්බුණා කියලා මගේ ඒ වගේ මගේ මම ඉගෙනගත්ත ආචාර්යවරු මෙතන පාලක සභාවේ ඒ වගේම සනාතන සභාවේ ඉද්දී ඒ සභාවන් මෙහෙවන්න ලැබිච්ච එකත් මේ ජීවිතේ ලැබෙන එක විශේෂ තත්ත්වයක්. අපි ඉගෙන ගන්න කාලේ අපේ නිවාසිකාගාර පාලකවරු ඉන්නවා මෙතන. ඒ වගේ අපි මම හිතනවා මට ලැබිච්ච ලොකු අවස්ථාවක් කියලා. ඒ අවස්ථාව මට මේ වගේ මම සතුටින් කියලා මම සතුටින් යන්න වෙන්නේ ඔයගොල්ලෝගේ සහයෝගයෙන් උඩ වුණා. ඒ නිසා ඔබ සියලු දෙනාම ලබා දුන්න සහයෝගයට ස්තුතියි. ඒ වගේම අනාගතයේදී මේ මම කිසිම දවසක බලාපොරොත්තු වෙන විශ්වවිද්‍යාලයට එකක් කියන්නේ මේ
අයදුම් කරපු පොල්පොත වෙන්නේ එහෙම කවදාවත් එන්නේ නැහැ. නමුත් මට කවදා හරි දවසක විශ්වවිද්‍යාලයට මට වෙනත් ආකාරයකින් මට යම් කිසි සේවයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් මම ඕනම අවස්ථාවක වෙන තැනක ඉඳලා මට කරන්න අවස්ථාවක් ලැබුණොත් මම විශ්වවිද්‍යාලයේ වුණොත් විශ්වවිද්‍යාල ප්‍රජාව වෙනුත් ඕනම තැනක ඉන්න සියලු දෙනා වෙනුවෙන් මට පුළුවන් වෙන සේවය කරනවා. ඒක කිව්වාගේ රට වෙනුවෙන් සේවයක් කරන්න අවස්ථාවක් දෙකක් කරනවා. ඉතින් මට ලැබෙන අවස්ථාවම මගේ ශක්ති ප්‍රමාණය ඒක කරන්න ඕනලා පසුබට එන ඒ වගේ වෙලාවකදී රෝහණ විශ්වවිද්‍යාලයේ විශේෂ තැනක් තියෙනවා කියලාත් මතක් කරමින් ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ස්තුතියි.